ඇමතුමා මේ බටලන්ද කමිෂන් සභා වාර්තාව ගැන ඊයේ කැබිනට් එකේදී කතා කරාද සහ මේ ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න සහ මේක වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා විවිධ පාර්ශ්ව ඉල්ලීමක් තියෙනවා රජයේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවද? ඒකට අදාළතා ප්‍රශ්න තියෙනවද? ඒකත් ඔක්කොම. ඔව් ඕකේ. දැන් ඇත්තටම දැන් බටලන්ද සිද්ධිය සම්බන්ධයෙන් මේනකොට ලොකු සාකච්ඡාවක් විශේෂයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි දැක්කා ඊයේ කුමාරගුණරත්න මේ නායකයා සහ ප්‍රධාන ලේකම් මතු කරා යම් ප්‍රශ්න ඒ වගේම අපි දැක්කා අල් ජසීරා ඒකේ රනිල්ව ප්‍රශ්න කරනවා මේ සම්බන්ධයෙන්. ඒතර මම දන්නේ මේ සාකච්ඡාව කොයි විදිහට මතු වුණාද කියලා. දැන් ඇත්තට මේක දැන් මේ සාකච්ඡාව මතු වෙන්නේ රනිල් කේන්ද්‍ර කරගෙන. ඇත්තට මේ වතකාගාර කියන එක සම්බන්ධයෙන් බටලන්ද ඇත්තම රනිල්ට දඬුවම් කළ යුතුයි. ඒ අර කිව්වාගේ ඒක එහෙම තියෙනවනේ තීන්දුවක් අධිකරණයෙන් ඒක ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. ඒකට මම දැක්ක චන්ද්‍රිකා කියලා තියෙනවා මට මේකට මේ මැදිහත් වෙන්න බෑ මොකද මගේ අම්මගේ ප්‍රජායිතිය අවශ්‍ය කළා. මම මේක මැදිහත් වුණා මේක පරිගැනීමක් වගේ වෙයි කියන දැනකින් එයා මේක මග හරිනවා. ඇත්තටම දැන් මේක රනිල් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. අපි දැක්කා දකුණේ වගේම දකුණේ 60000ක් මරුවා වගේ උතුරේ විශාල ප්‍රමාණයක් මරුවා. දැන් ජනතා මිතුරුවට යම් චෝදනාවක් ආවා සමහරක් වදකාගාර පවත්වාගෙන යන්න උදව් කළා කියලා. චෝදනාවක්. බංකර් කැපුවා අරවා මේ කියලා චෝදනාව. එතකොට මම කියන්නේ පැහැදිලිවම මේ සියලු ඝාතන සිද්ධ වුණේ පැවති ආණ්ඩුවට තමන්ගේ මහජනගේ ප්‍රශ්න විසඳන්න බැරි මේ තත්ත්වයන් තුල ආපු කැරලිකාරීත්වයන් මර්ධනය කරන්න කියලා. ඒ නිසා මේ ආණ්ඩුවට වැඩ පිළිවෙල පැහැදිලිව තියෙනවද මේ සියලු ඝාතන සම්බන්ධයෙන්? දකුණේ විතර නෙමෙයි උතුරේ. අදත් අම්මලා තාම මේ උද්ඝෝෂණ කරනවා. දැන් දින 300ද 3000 කාලෙක ඉඳලා. හරිද? එතකොට මේ ප්‍රශ්න විසඳන්න පොදුවේ ආණ්ඩුවට විශාල සහයෝගයක් උතුරින් හම්බුණා. වැඩ පිළිවෙලක් තියෙනවද මේ සියලු ඝාතන සම්බන්ධයෙන්? මේවා ඇත්ත තත්ත්වයන් කවුද මේවා කරේ? කවුද මේවට සම්බන්ධ මොන හේතුන් උඩද කරේ කියන එහෙම වැඩ පිළිවෙලක් ආණ්ඩුවට තියෙනවද මේ සම්බන්ධයෙන්? මගේ සමස්ත ඝාතන සම්බන්ධ. අමතවා ඒ සම්බන්ධයෙන්ම මම කෙටියෙන් අහන්න කැමතියි. බටලන්ද කොමිෂන් සභාව වාර්තාව ගැන අල් ජසීරාවෙන් ප්‍රශ්න කරාම එහෙම වාර්තාවක් නැහැ කියලා හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. ඒ වාර්තාව අර වාර්තාකාරණියක් විසින් පෙන්වුවයින් පස්සේ හුකුවයක පාර්ලිමේන්තු එකේ ටේබල් කළා නැහැ කියලා. ඒතර පාර්ලිමේන්තුවේ සභාගත නොකළාම මේ වාර්තාවේ නීත්‍යානුකූලභාවය ගැන ප්‍රශ්නයක් තියෙනවද? ඒක නීත්‍යානුකූලභාවයට පත් කරන්න රජය මොකද කරන්නේ? රජය කොච්චර කාලයක් ගන්නවද දිනවකවානු දෙන්න ඕන. මොකද නිශ්ශබ්දතාවය කුමන්ත්‍රණය කළ ගිල්ලවල මැලුවා ආණ්ඩු දෙකක්. ඒ නිසා මේකට අධිකරණ ඇමතිට මේක බලයේ තියෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කොපමණ කාලයක් ගන්නවද කියලා අපිට දිනවකවානු කියන්නකෝ. අපේ රටේ දශක ගණනාවක් තිස්සේ දකුණේ උතුරේ අඳුකරේ අතරදික් භාගයේම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම මානව හිමිකම් කඩ කිරීම ඕනතරම් සිද්ධ වෙලා තිබෙනවා. ඒ ගැන අපි කවුරුත් දන්නවා. මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි. ජනතාව නිදහසේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා වෙන්නට ඕන. අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා දීලා ජනතාවගේ විශ්වාසය දිනාගෙන බලයට පත් වෙච්ච ආණ්ඩුවක්. ඒ නිසා අනිවාර්ය වශයෙන්ම ඒ චෝදනාවලට අපි ඒකට අදාළ කරන විදිහට ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. දැන් නිශ්චිත ප්‍රශ්නය ඇවිල්ලා තිබෙන්නේ බටලන්ද කොමිසම් වාර්තාව ගැන. තව ගොඩාක් සිදුවීම් තියෙන අතරේ මේ නිශ්චිත සිදුවීම පැන නැගුණේ බටලන්ද වාර්තාවට අදාළව ඊයේ කැබිනට් මණ්ඩලයේදී මේ ගැන ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළා. කැබිනට් මණ්ඩලයේ සැලකිතු වෙලාවක් මේක අපි සාකච්ඡා කළා. යනුව කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට ආවා මේ සතිය තුලදී මේ බටලන්ද කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේදී එතන එහාට ගනු ලබන තීන්දුව ගැන අපි එතනින් ඊට පස්සේ ප්‍රකාශයට පත් කරන්නම්. මේ සතිය තුලදී එම වාර්තාව පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා. ඇමතුමා දැන් පෞගිය අවුරුදු 76 තුලම රාජ්‍ය දුරාචාරය කියන පටිතය තමයි මේ සමස්තය තුලම දකින්න ලැබෙන්නේ. එතකොට ඒ සඳහා විධිමත් පියවරක් නේද අවශ්‍ය වෙන්නේ. නෛතික තත්වයෙන් ඒ සඳහා නීතිමය කඩයිමකට යා යුතු අවස්ථාවක නේද වර්තමාන ආණ්ඩුව ඉන්නේ මේ මොහොතේ. ඔය ඉතින් අපි ඔබ රාජ්‍ය දුරාචාරය කියලා අදහස් කරේ අපි කලින් තිබුණු ප්‍රශ්නයට අදාළව නම් නිල් වික්‍රම විශ්තරක් නෙමෙයි. පැවති හැම රජයකම ඒ රාජ්‍ය දුරාචාරයේ ගමන් මඟ නිසා තමයි වර්තමාන ආණ්ඩුවට අවශ්‍ය ප්‍රවේශය ලැබුණේ. ඒ කඩයිම් අවස්ථාවක් මේ වෙලාවේ දකින්න ලැබෙන්නේ අපිට. සිදුවීම් රාශියක් සිදු වෙලා තිබෙනවා. දැන් මේ නිශ්චිත ප්‍රශ්න තමයි අපි ගන්නෙ. ඒ නිසා මේ මොහොතේදී අපි මේ ප්‍රශ්නයට අදාළව ක්‍රියාමාර්ග ගන්නවා. ගරු ඇමතුමනි පටලන් දෙක සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. දැන් ඔබතුමා කිව්වා මේ දැනට තියෙන ඔය සෙෂනල් පේපර් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා.
ඒකේ මොකක්ද අදහස් වෙන්නේ? ඒ කියන්නේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන යෝජනාවක් හැටියටද නැත්නම් ඒකේ තියෙන කරුණු ක්‍රියාත්මක කරන්න කියලාද මොන පදනම මතද මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ? දැන් පළමුව අපි ඒක පාර්ලිමේන්තු ඉදිරිපත් කරනවා. එතකොට අපිට එතනින් එහාට මේ මෙහෙමයි කොමිෂන් සභාවක් නිර්දේශ ඉදිරිපත් කළාම එයට ඊළඟට ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මගින් අදාළ ආයතන ක්‍රියාකාරීත්වයට එන්නට ඕන කමක් තියෙනවා. පළමුව කළ යුතු වන්නේ මේ වාර්තාව පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීම ඊළඟට තමයි ඊළඟ පියවර ගැන සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව හරහා අපි කවර ක්‍රියාමාර්ගද ගන්න කියන එක.